කෑවහම ගඳ ගහන තැනක ගිහින් කතා කරන්න බැරි නිතරම ගෑස් ලීක් කරන සුදුළු ඔයත් කන්න කැමති නෑ නේද? හැබැයි මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයා ආයේ සුදුළු අතාරින එකක් නෑ. සුදුළුණු කෑමකට බීමකට දාද්දී තලලම දාන්න. මොකද සුදුළුණු පොඩි වෙද්දී සුදුළුණු තැලෙද්දී විතරක් නිෂ්පාදනය වෙන සංයෝගයක් තියෙනවා ඇලිසින් කියලා. මේක ස්වාභාවික ප්‍රතිජීවකයක්. ඒ වගේ මේ සංයෝගයට ඇඟේ තියෙන රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් ලෙවල් එක අඩු කරන්න පුළුවන් මහා පුදුමාකාර ස්වාභාවික හැකියාවක් තියෙනවා. ඒක නිසා මේක හදවතේ සෞඛ්‍යයටත් ඉතාම හොඳයි. ඩයලයිල් ඩයිසල්ෆයිඩ් කියන ඇන්ටිඔක්සිඩන්ට් එක මේකේ අන්තර්ගත වෙනවා. පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් එයාට තියෙනවා. ඇජෝනි කියන ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඒජන්ට් එකත් මේකේ තියෙනවා. අභ්‍යන්තර තුවාල තියෙන අවයව නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාවක් එයාට තියෙනවා. S-allyl cysteine කියන පිළිකානාශක සංයෝගය මේ ඇතුලේ තියෙනවා. එයාට පිළිකා සෛල විනාශ කිරීමේ ස්වාභාවික හැකියාවක් තියෙනවා. ප්‍රතිශක්තිය වැඩි කරන විටමින් C මේකේ අන්තර්ගත වෙනවා. මොළයේ සෞඛ්‍යයට වැදගත් වන පරයෘත්‍ය පහසු කරන විටමින් B6 මේකේ අන්තර්ගත වෙනවා. ඇන්ටිඔක්සිඩන්ට් විදිහට තව මැංගනීස්, සෙලිනියම් වගේ දේවලුත් මේකේ අන්තර්ගත වෙනවා. ඇයි ආහාර ජීර්ණය පහසු කරන තන්තු මේකේ ගොඩක් අන්තර්ගත වෙනවා. හැබැයි ඉතින් මේක අමුවට කන්න එපා. බඩේ අමාරු වෙනවා. ඒ වගේම ළඟදී ඔපරේෂන් එකක් කරන්න ඉන්න අය ඇස්ප්‍රින් වගේ බ්ලඩ් තිනර්ස්, බ්ලඩ් වල ඝනත්වය අඩු වෙන, ලේ වල ඝනත්වය අඩු වෙන බෙහෙත් බොන අය මේක වැඩි පාවිච්චි කරේ නැති වුණාට කමක් නැහැ. Allicin from crushed garlic acts as a natural antibiotic and can help reduce cholesterol.